ජීවිතය සැබවින්ම සතුටෙන් සහ සැහැල්ලුවෙන් ගත කරන්න ලොකු දේවල් අවශ්‍ය නැහැ. අපේ දෛනික ජීවිතයට එකතු කරගත හැකි සරල පුංචි පුරුදු 7ක් මෙන්න. අංක 1. කෘතඥතාවයෙන් දවස ඇරඹීම. උදෑසන අවදි වූ සැනින් ඔබේ ජීවිතයේ ඔබට ලැබී ඇති හොඳම දේවල් 3 මතක් කරගන්න. උදාහරණයක් ලෙස අලුත් දවසක් දැකීමට ලැබීම, ආදරණීය පවුල හෝ නිරෝගීකම. ලැබී නැති දේ ගැන සිතා පසුතැවෙනවා වෙනුවට ලැබී ඇති දේ අගය කිරීම සතුටේ පළමු පියවරයි. අංක 2. සමාජ මාධ්‍යවලින් මොහොතකට මිදීම. උදෑසන අවදි වූ ගමන් සහ රාත්‍රියේ නිින්දට යාමට පෙර අවම වශයෙන් විනාඩි 30ක්වත් ජංගම දුරකථනයෙන් Facebook, TikTok, Instagram ඈත් වී සිටින්න. අන් අයගේ ජීවිත සමග ඔබේ ජීවිතයේ සැසඳීම නතර කිරීමට මෙය බේවීම උදව් වේ. අංක 3. සොබහදාම සමග කාලය ගත කිරීම. දිනකට විනාඩි 10ක් 15ක් වත්තට බැස ඇවිදින්න. ගස් කොළන් දෙස බලන්න. නැතහොත් උදෑසන හිරු එළිය ශරීරයට වැදීමට ඉඩ හරින්න. සොබහදාම සමග ගත කරන්න සුළු කාලයකට පවා ඔබේ මානසික ආතතිය ක්ෂණිකව අඩු කර සිතට සංසුන් බවක් ලබා දිය හැකියි. අංක 4. සිනාව සහ කරුණාවන්තකම. පාරතොටේදී හමුවන හිතවතෙකුට, අසල්වැසියෙකුට හෝ නිවසේ අයට අවංක සිනාවකින් සංග්‍රහ කරන්න. වෙනත් අයෙකුට උදව්වක් කිරීම හෝ කරුණාවන්ත වචනයක් පැවසීම මගින් ඔබේ මොළය තුළ සතුට ඇති කරන හෝමෝන ශ්‍රාවය වීම වැඩි වේ. අංක 5. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ ක්‍රියාශීලී වීම. ශරීරයේ විජලනය ශුද්ධිවම අපගේ මනෝභාවයට සහ කෝපයට බලපයි. ඒ නිසා දවස පුරා හොඳින් ජලය පානය කරන්න. එමෙන්ම දිනකට විනාඩි 20ක් පමණ ඇවිදීම, බයිසිකල් පැදීම හෝ ව්‍යායාමයේ නිරත වීමෙන් ශරීරයේ මෙන්ම මනසද ප්‍රබෝධමත් වේ. 6. නෑ යන්න පැවසීමට ඉගෙන ගැනීම. ඔබට අපහසු ඔබේ මානසික නිදහස නැති කරන හෝ ඔබට අනවශ්‍ය දේවල් සඳහා අන් අය අමනාප වේ කියා සිතා ඔව් කීමට යන්න එපා. තමන්ගේ සීමාවෙන් හඳුනාගෙන ආචාරශීලීව නෑ කීමට පුරුදු වීම අනවශ්‍ය පීඩනයන්ගෙන් ඔබව නිදහස් කරයි. අංක 7. දවසේ අවසානයේ සොයන් ඇගීම. රාත්‍රියේ නිින්දට යාමට පෙර එදින දවසේ ඔබ අතින් සිදු වූ හොඳම වැඩක් හෝ ඔබ සාර්ථක කරගත් පුංචි හෝ කාර්යයන් ගැන සිතා සතුටු වන්න. අතීතයේ වැරදි හෝ අනාගතයේ බිය ගැන නොසිතා වර්තමාන මොහොතේ ජීවත් වෙමින් සුවබර නිින්දකට සූදානම් වන්න. මතක තබා ගන්න, සතුට යන එක රැයකින් ලැබෙන දෙයක් නොවේ. මෙවැනි පුංචි පුරුදු දිනපතා ප්‍රගුණ කිරීමෙන් අප විසින්ම ගොඩනගාගත යුත්තේකි. ජය වේවා!